ඔන්න අදත් මගේ channel එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එක ඉක්මනටම ගෙනාවා. ගිය සතියේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න ඇති. ඉතින් ඒ වීඩියෝ එකේදී මම කිව්වා වගේම ඔන්න මේ වෙද්දි ටැංක් එකට ෆිල්ටර් එක හදලා ඉවරයි. අද වීඩියෝ එක ඒ ගැන අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් එකතු වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට වැදගත් දේවල් ගොඩක් හම්බ වෙයි. ඔන්න අද වීඩියෝ එකේ අපි ෆිල්ටර් එක හදන්න ඕන කරන බඩු ටික තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එකින් එකට ඔක්කොම අරගත්තෙත් නැහැ. අවශ්‍ය තැන්වල වීඩියෝස් ටික තියෙනවා. ඒක ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න ලේසි වෙයි. අවශ්‍ය බඩු ටික අවශ්‍ය ප්‍රමාණවල වලින් මම අරන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු වීඩියෝ එකේ අපි ඉස්සරහට කතා කරමු මේක ගැන. ෆිල්ටර් මීඩියා ගැන කතා කරොත් හැම ෆිල්ටර් මීඩියාවකම ගන්න තිබ්බෙත් නෑ මම ගියපු තැන. ඉතින් තිබුණේ දැන් අවශ්‍ය විදිහට බඩු ටිකක් අරන් ආවා. තව ෆිල්ටර් මීඩියාස් ඉස්සරහට එකතු කරගන්න පුළුවන් ෆිල්ටර් එකට දැනට අවශ්‍ය දේවල් ටික අරන් ආවා. ඉතින් මෙතන තියෙන්නේ පවර් හෙඩ් එක. ඒක ඉතින් නම් වටන් ගමු අපි. එතන බලන්න පවර් හෙඩ් එකක් තියෙනවා. RS බ්‍රෑන්ඩ් එකකින් RS 28 RS 28 කියන එක මේක පොඩ්ඩක් මේ චෙක් කරලා ගත්තා. ඒ නිසා මේ බොක්ස් එකේ වතුර ට පෙඟිලා තියෙන්නේ. මේක වතුර පිටින්ම දාලා වෙන්නේ නැති. මේක ඇවිල්ලා පැයට ලීටර් 3000ක් තමයි මේකේ පම්ප් කරන්නේ. ඉතින් මේක නම් ඇති වෙයි අපේ වැඩේට. මොකද මගේ ටැංක් එකෙත් වතුර පුරවලා තියෙන්නේ 3000ක් 3500ක් අතර ප්‍රමාණයක්. ඒකේ 4000ක් වගේ අල්ලනවා. 3000 3500ක් අතර ප්‍රමාණයක් තමයි පුරවලා තියෙන්නේ. ඉතින් මේකට මේක ඇති වෙයි කියලා හිතුණා. බලමු මේකෙන් ෆිල්ටර් එක හදලා මේක මදි වුණොත් මේ මගේ තව ලොකු පම්ප් එකක් තියෙනවා මගේ තව ටැංක් එකක පොන්ඩ් එකක. ඒක දානවා හිමොත් දැනට. ඉතින් මේක තමයි අපේ වැඩේට ඊළඟ තියෙන එකක් පාස්ලා බලමු. මේක බලන්න දෙයක් නැහැ. ඉතින් මෙහෙම තමයි ඉතින් පවර් හෙඩ් එක එන්නේ. ඒක දැන් පස්සේ මේක ඇතුලේ තියෙන ටික අපි පැත්තකින් තියලා මම මේ ඔක්සිජන් බටේ අරන් ආවා. මේ සෙට් එකක් අරන් ආවා. මේකත් අපිට මොනවට හරි ඕන වෙයි කියලා. මේකෙත් සාමාන්‍ය අඩි 15ක් විතර තියෙනවා. මේකත් මොනවට හරි අපිට සමහරවිට පොන්ඩ් එකට ඔක්සිජන් එකක් පිටින් දෙන්න වුණොත් ඒකට ඕන වෙයි කියලා මේකත් අපි අරන් ආවා. ඉතින් තමයි මේවා නම් මේ අර සෙරමික් දාන්න නිසා ගත්ත බෑග් 5ක් විතර ගත්තා. සෙරමික් බෑග් 5ක් විතර ගත්තා. ඒක මෙහෙම තියාගෙන ඉතින් සෙරමික් එකෙන් කිලෝ සෙරමික් එකෙන් ගෙනාවා කියලා කිලෝ 2ක්. සෙරමික් එකෙන් කිලෝ 2ක් ගත්තා. මම ගන්න හැදුවේ පොරොස් හැදුවේ. පොරොස් එකක් අත්තම තිබ්බේ නැහැ. ඒ වෙනුවට මෙන්න මේක මම ගන්න කෙනෙක් කියන්නේ මම අහගෙන ආව නම මට මතක නැහැ. මේක ඇවිල්ලා මේ අර මොනවද මේ ලාව මොකක් හරි එහෙම නමක් තමයි කිව්වේ. නම නම් මට මතක නැහැ. මේ ඇතුලේ තියෙන්නේ කොහොම සෙරමික්. මේවා තමයි බෑග් වලට දාගන්න නිසා බෑග් වෙනම අරන් යනවා. මේවා ඉතින් අපේ ෆිල්ටර් එකට පාවිච්චි කරන්න ඕන අනිවාර්යයෙන්ම. මොකද ෆිල්ටර් එකේ ඩිජිටල් බැක්ටීරියා pH එක ammonia level ඒ හැම දෙයක්ම මේක අනිවාර්යයෙන්ම වැදගත්. ඊට පස්සේ අන්තිම එක අපේ ගෙනාපු මේක නම් මදි වෙනවා අපේ වැඩේට. නමුත් මේ විලාල හැටියට මම මේක විතරක් කරනවා. මේ තියෙන්නේ ස්පොන්ජ් ෂීට් එක. මේක අඩි 2.2 කියලා තමයි කිව්වේ. ඉතින් මේ ෂීට් එකක් ගෙනාවා. මේක එකක් මදි. ගොඩක් දුරට තව දෙකක් හෝ තුනක් ගන්න තියෙනවා නම් තව හොඳයි. මොකද මේ ඒක ඕමනා වෙනවා. මොකද මේක මම හිතන් ඉන්නේ ප්ලාස්ටික් බාස්කට් එකකට වගේ තමයි ෆිල්ටර් එක ගහන්න ඉඳන් ඉන්නේ. එතකොට සාමාන්‍යයෙන් ස්පොන්ජ් ලේයර් දෙකක් හරි තුනක් හරි යන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේකෙන් අපි බලමු. මේකෙන් එක ලේයර් එකක් නම් අනිවාර්යයෙන්ම ගහන්න පුළුවන්. ඉතුරු වෙන ඒවෙන් තව ලේයර් එකක් පුළුවන් වුණොත් අපි හදාගමු. ආයෙ ගියපු වෙලාවක ආයෙ ස්පොන්ජ් ලේයර් එකක් ගහගන්න ඕන. දැනට අපේ ලොකු මාළු ප්‍රමාණයක් නැති හින්දා මේක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉස්සරහට අපි බලමු මේකට තව මොනවත් කොහොමත් මේකට තව ෆිල්ටර් මීඩියස් තව මොනවද එකතු කරගන්න ඕන. ඒවා ගොඩක් ඕන වෙයි. අපි ඉස්සරහට බලමු මේක ෆිල්ටර් එක දුහන විදිහ අනුව ඒකේ අඩුපාඩුකම් අපි බලලා හදාගන්න පුළුවන්.
දැනට මං උපරිම try එක දෙන්නේ ෆිල්ටර් එක ඉක්මනින් හදාගන්න. මොකද මේ වෙද්දි ටැංක් එකට ඔක්සිජන් එකක්වත් මම ගහලා නැහැ. ඉතින් ඉක්මනටම ෆිල්ටර් එක හදලා ඒක දුහන්න දෙන එක තමයි හොඳම දේ. එතකොට වතුර එකේ quality එකත් හොඳ මට්ටමට තියෙනවා. මාළුන්ටත් හොඳටම හොඳයි. මොකද පොඩි මාළු ඉන්නේ. මාළුන්ගේ growth එකට ඒක සෑහෙන වැදගත්. ෆිල්ටර් එක හොඳට තියෙන එක අනිවාර්යයෙන් මේක වැදගත් දෙයක් නේ. එතකොට ඒකේ අඩුපාඩුකම් ඉස්සරහට අපි වීඩියෝස් වලින් අනිවාර්යයෙන්ම කතා කරමු. දැනට මේ වීඩියෝ එකේදී මම කිව්වා මුලින් ඉඳලා වීඩියෝස් ඔක්කොම නැති වෙයි කියලා. අවශ්‍ය ටික තියෙනවා. ඉස්සරහට මේකේ මොනවා හරි අප්ඩේට් එකක් වෙනකොට අපි ඒකේ වීඩියෝ සම්පූර්ණම අරගෙන full කතා කරනවා අනිවාර්යයෙන්. ඉතින් මේකට තමයි අපි ෆිල්ටර් එක හදාගන්නේ. මේකට ලීටර් 50 වගේ තමයි අල්ලන්නේ වතුර. හරියටම මතක නෑ 50 වගේ තමයි. කොහොමත් මේක මදි පොන්ඩ් එකට. නමුත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මම අර කිව්වා වගේ මාළු ලොකු ප්‍රමාණයක් නෑ. අපි මේක දුහන විදිහ බලලා අඩුපාඩුවක් තිබ්බොත් ඒක වෙනස් කරගන්න පුළුවන් පස්සේ. දැනට මේක තමයි අපි ෆිල්ටර් එක විදිහට හදන්නේ. ප්ලාස්ටික් බාස්කට් එක මේක තමයි අරන් තියෙන්නේ. මේකේ කරන වෙනස්කම් ටික බලන්න පුළුවන්. මේකට බට ගෙනල්ලා තියෙන්නේ. ඔක්කොම දේවල් ගෙනත් තියෙන්නේ. මෙතන ඉඳලා යන්නේ මේ විදිහට බාස්කට් එකට ඕන විදිහට මේ බට ටික ගහලා මෙතන අවුට්පුට් එක තියෙනවා. මේ උඩින් එන්නේ වතුර පාර යටට ගිහිල්ලා යටින් ගිහිල්ලා වතුර පාර කැරකිලා ස්පොන්ජ් එක හරහා පළවෙනියෙන් එනවා. ඊට පස්සේ සෙරමික් රින්ග්ස් තියෙනවා. ඊට පස්සේ ස්පොන්ජ් ලේයර් එක. ඊට පස්සේ උඩින් ලාවා රොක්ස්. ලාවා රොක්ස් හරහා ඊට පස්සේ කෙලින්ම බටෙන් පොන්ඩ් එක. ඉතින් මේ විදිහට මම ස්පොන්ජ් එක ගහගෙන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති. අර ඉස්සලා පෙන්නුව බටේමයි තියෙන්නේ. යටින් අර ස්ටෑන්ඩ් එක වගේ බට කෑලි වලින් ගහගත්ත හේතුව අර පොඩි ස්පේස් එකක් හදාගන්න. ඒක ඔයගොල්ලන්ට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ඒකට. ඉතින් ඒක උඩට තමයි මේ ස්පොන්ජ් එක රැඳෙන්නේ. එතකොට යටින් වතුර පාර කැරකිලා ඇවිල්ලා මේක තව ඇතුළට අපි ගහලා නැහැ. බලන්න ඉස්සරහට අපි මොනවද මේකට එකතු කරගන්න සහ මේකේ වෙන්නේ මොනවද කියන එක. ඉතින් වීඩියෝ එකේ දිගටම බලන්න පුළුවන්. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් අනිවාර්යයෙන්ම දිගටම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ family fish aquarium මගේ page එක තියෙනවා. එකෙන් මම අලුතෙන් එන මාළු වර්ග හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. ඒකෙන් මම නිතරම අප්ඩේට්ස් දෙනවා. ඉතින් ඒකත් like කරලා follow කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් මේ වීඩියෝ එකේ ඉවර වෙනකම්ම බලන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් දේවල් මේකෙන් බලා ගන්නත් පුළුවන් වෙයි. හරි ඔන්න ඔය විදිහට තමයි අපි පළවෙනි ලේයර් එක කපාගත්තා ස්පොන්ජ් එකෙන්. මම ඔයගොල්ලන්ට කිව්වා විදිහට මේ ස්පොන්ජ් එක මැද තව ලේයර් එකක් දාගන්න. ඉතින් ප්‍රශ්නයක් නැහැ. පළවෙනි ලේයර් එක හොඳටම ගහගෙන තියෙන්නේ. ඊට උඩින් මේ විදිහට සෙරමික් රින්ග්ස් ටික තමයි බෑග්ස් 4කට ගහගන්නේ. ඒ කියන්නේ මම කිලෝ 2ක් ගෙනවා සෙරමික් රින්ග්ස්. එතකොට 500 බෑග් 4කට තමයි ගහගෙන තියෙන්නේ. ඒකත් අවුලක් නැහැ. ඒක ගානට සෙට් වුණා. මේකේ ෆිල්ටර් එකේ මේ බාස්කට් එකේ හැටියට මේක ඇති හොඳටම. ඉතින් ඉතුරු වෙච්ච ස්පොන්ජ් ටික මම කෑලි විදියට එකතු කරලා මේකේ ලේයර් එකක් හදාගන්න පුළුවන්ද කියන එක try කරන්න ඕන. අපි බලමු මේ සෙරමික් ටික තියාගෙන ඉවර වෙලා ඊට පස්සේ එන ස්පේස් එකට අර ටික කපලා කොහොමද අපිට ඒ ටික ගහගන්න පුළුවන් කියලා ඉස්සරහට මම අර කිව්වා වගේ ෆිල්ටර් එකට අඩුපාඩු ටික පස්සේ ගේනවා. දැනට මේක මේ විදියට හදාගන්නවා. ඉතින් මෙන්න මේ විදියට තමයි අපි ස්පොන්ජ් ටික කපලා ඉවරනහම ඉතුරු වෙච්ච කෑලි ටික මම මේ විදිහට පොඩි ලේයර් එකක් විදිහට කෑලි ටික තියාගත්තා. ඒක නම් කෑලි කපන ඒවායි ඔක්කොම ගත්තේ නැහැ වීඩියෝ එක ගන්න අමාරු නිසා. ඉතින් ඒ ටික ඒ විදිහට තියාගෙන මෙන්න මේ ලාවා රොක්ස් ටික ඒකත් මදි. ලාවා රොක්ස් එකක් ඇත්තටම මදි. මේකෙත් පොඩි ප්‍රමාණයයි මං ගෙනල්ලා තියෙන්නේ. ඒක කලින් මම පාවිච්චි කරලා නැහැ. ඒ නිසා මම ඒකට අවශ්‍ය ප්‍රමාණය හරියටම දන්නේ නැහැ. පස්සේ ඒවා ප්‍රශ්නයක් නැහැ එකතු කරගන්න පුළුවන් ඉතින්. ඒක උඩින්නේ දාලා තියෙන්නේ. අර විදිහට මේ ස්පොන්ජ් ටික ලේයර් එකක් හදලා ඒකෙනුත් උඩට තව පොඩි කැලි දෙකක් මම තිබ්බා. ඒකත් ඉතුරු වෙච්ච කැලි අහක දාන්න ඕනේ නැති නිසා ඒකත් තියලා ඒකට උඩින් ওই විදිහට ලාවා රොක්ස් ටික තියාගත්තා. ඉතින් ඒ විදිහට තමයි ෆිල්ටර් එක යන්නේ. එතකොට අර එතන ඉඳලා උඩට ඒ කියන්නේ අවුට්පුට් එක ළඟට එනකම් පොඩි ස්පේස් එකක් තියෙනවා. වතුර රැඳිලා ඒක හරහා ටැංක් එකට වැටෙන්නේ. ඉතින් ඔහොම තමයි අපේ ෆිල්ටර් එක ඇදලා ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ටර් එකේ පියනත් සෙට් කරලා උඩින් එන්න ඕන බටෙත් සෙට් කරලා ඔක්කොම කරාට පස්සේ මෙහෙම තමයි අපේ ෆිල්ටර් එකේ ෆයිනල් එක. ඉතින් අපි ෆිල්ටර් සෙට් කරලාම බලමු. මෙන්න මෙතන මට කියන්න අමතකුණ දෙයක් තියෙනවා. ෆිල්ටර් එක හදනකොට මම පාවිච්චි කරපු ප්ලාස්ටික් හෝස් එක. ඒ කියන්නේ මෝටරේ ඉඳලා ෆිල්ටර් එකට එන්න. ඉතින් මෙතන ෆිල්ටර් එකේ මෙහෙම වතුර රැඳිලා තමයි ෆිල්ටර් එකෙන් ටැංක් එකට වතුර වැටෙන්නේ. මෙතනින් උඩ මේ බටෙන් තමයි යටට ගිහිල්ලා ෆිල්ටර් එකේ යට ඉඳලා වතුර ෆිල්ටර් වෙලා උඩින් ඇවිල්ලා මෙතනින් වැටෙන්නේ. ඒ ප්ලාස්ටික් හෝස් එක නම් මං කියන්නේ ඔයගොල්ලෝ ෆිල්ටර් එකක් හදන්න ඉන්නවා නම් ඒ වගේ දෙයකට නම් පාවිච්චි කරන්න එපා. ඒකේ හැමතැනම ඩැමේජ් තියෙනවා. ඒක මම ලේසි වෙයි කියලා හිතුවා. නමුත් ඒක හරි කරදරයක් වුණා. ඒ නිසා පොන්ඩ් එක ඇතුලෙන් තමයි වතුර බටේ ගත්තේ මේ ප්ලාස්ටික් බටේ. එතකොට වතුර ටික ආපහු මේ පොන්ඩ් එකටමයි යන්නේ. චූටි හිල් තමයි තිබ්බේ. නමුත් ඒක පාවිච්චි කරනවට වඩා PVC බටේ හොඳයි කියලා හිතුණා. මේ විදිහ තමයි අපේ ෆිල්ටර් එක යන්නේ.
ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ෆිල්ටර් එක සෙට් කරාට පස්සේ ෆිල්ටර් එක වැඩ කරන්නේ. මේක කරලා ඉවර වෙද්දි ගොඩක් හවස් වුණා. හවස 5ට විතර ඇති මේ වෙද්දි වෙලාව. ඉතින් වතුර සෑහෙන්න මේක ජරා වෙලා තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේක පුරවපු වතුර ටිකට මාළු ටික දැම්ම දවස් ඉඳලා මේක මේ විදිහ තමයි. ඉතින් මේක ෆිල්ටර් එක දවසක් දුහලා අපි බලමු මේකේ වතුර කොහොමද ක්වොලිටි එක. මේක ෆිල්ටර් වෙලා තියනවද? ඔයාලන්ට පේන මට්ටමට වඩා ක්වොලිටි එකක් තියනවද වතුරේ? ඒ ටික ඔක්කොම අපි බලමු. පහුවදාට හෙට උදේ බලමු අපි මේක කොහොමද කියලා. දැනට ওই විදිහ තමයි තියෙන්නේ. ෆිල්ටර් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් නෙට් එක නම් ගහලා තියෙන්නේ. අර ෆ්‍රේම් එක එහෙම ගහලා ඔයගොල්ලන්ට පේනවා ඇති. මාළුන්වත් පොඩ්ඩක් පේනවා. අපි ඒව බලමු ඉස්සරහට කොහොමද කියලා. ඉතින් මේක ඉවර වෙනවත් එක්ක මට පෙන්වන්න හිතුවා මේ නෙට් හවුස් එකත් මම ටිකක් ওই වැඩ අතරට ගහගත්තා. මම අර ටැංක් එකේ වතුරත් අර විදිහට ටිකක් අවුල් වෙන්න හේතුව මම මේ ටැංක් එකට 3-4 සැරයක් බහින්න උනා මේ නෙට් එක ගහගන්න වැඩවලට. ඉතින් නෙට් එකත් ගහගත්ත මේක ගහන්න ලොකුම හේතුව ඉතින් කොළ වැටෙන එක තමයි. නැත්නම් වෙන ප්‍රශ්නයක් නෑ. ඌව ටිකක් කොහොමත් වැටෙන්න ඕන මේකට. ඉතින් ඔහොම තමයි මම පොඩ්ඩක් ඒකත් මේ අතරේ පෙන්නුවා. ඔන්න අද උදේ තමයි අපි ටැංක් එක බලන්න යන්නේ. බලමු ඊයේ තිබ්බ වතුර කොහොමද අද තියෙන වතුර කොහොමද කියලා. ඔන්න අද වෙනකොට පොන්ඩ් එකේ තත්ත්වය හොඳටම වතුර ටික තියෙනවා. ෆිල්ටර් එක හොඳටම වැඩ කරනවා. වතුර ටික ඔයගලන්ට පේනවා ඇති. අත්‍තරම් පැහැදිලි ඊට වඩා. ඔයගලන්ට කැම් එකෙන් වීඩියෝ එකෙන් පේනවද දන්නේ නැහැ ඒක. මට නම් S2 එක හොඳට පේනවා මෙතන. ඉතින් මාළු ටික නම් ඉඳලා අර පැත්තට ගියා. ඔන්න මේ පැත්තෙනුත් අපි වීඩියෝ එකක් අරන් බලමු ෆිල්ටර් එක පැත්තෙන්. මෙහෙන් කොහොමද පේන්නේ කියලා. පේනවා ඇති. ඇත්තටම වතුර සෑහෙන පැහැදිලි. ඊයේ වීඩියෝ එකේදී තිබ්බට වඩා බලන්න ඕගලන්ට පේන හැටි එක දවසයි ෆිල්ටර් එක දැන් රෑ ඉඳලා එළි වෙනකන්නේ දාලා තිබ්බේ. මේ වෙද්දි වතුර හොඳ මට්ටමටම ඇවිල්ලා තියෙනවා. මාළුන් නම් ලොකුවට පේන්නේ නැහැ. ඇත්තටම මාළු ඇත්තටම මේක අපි දැම්මේ ඔයගොල්ලෝ දැක්කා. අඟල් 2.5මාර සයිස් එකේ පොඩි මාළු හෙට මෙහෙට යනවා පේනවා ඇති. ඉතින් මේගොල්ලන්ගේ දැම්මම ෆීඩින් වීඩියෝ එකක් ගන්න බෑ හේතුව මේගොල්ලෝ තාම ඒකට හුරු නැහැ. ඒගොල්ලන්ගේ වීඩියෝ එක ඉස්සරහට ගේමු. ඔයගොල්ලන්ට මම නෙට් එකත් පොඩ්ඩක් පෙන්නන්නම්. මේ දැනටමත් ඔයගොල්ලන්ට පේනවා ඇති කොළෙහිකුත් වැටිලා. ඉතින් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. මේකට කොළ වැටෙන්න ගත්තොත් එහෙම කරදරයක් වෙනවා. මේ පවර් හෙඩ් එකට කොළ හිර වෙන්න පුළුවන්. ඒක මෝටරේට හොඳත් නැහැ. ඉතින් දැනට අපේ නෙට් එක මේ විදිහට තමයි තියෙන්නේ. මෙයා වෙනස්කම් මට හිමීට පස්සේ කරගන්න පුළුවන්. දැනට කොහොම තමයි අපේ ෆිල්ටර් එක හැදුවයින් පස්සේ දැන් තියෙන තත්ත්වය. ඉස්සරහට මාළුන්ට කෑම දාලා ඒ වීඩියෝස් ටිකත් අනිවාර්යයෙන්ම ගේනවා ඔයගොල්ලන්ට. ඉතින් වීඩියෝ එකේ අන්තිමට මේ ටිකත් එකතු කරන්න හිතුණා. අපේ ස්ටොක් එකේ දැනට ඉන්න මාළුන්ගේ වීඩියෝස් කිහිපයක් තමයි මේ එකතු කරලා තියෙන්නේ. හේතුව ඔයගලන්ට මාළු ගන්න ඕන කෙනෙක්ට අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් WhatsApp හරහාත් පුළුවන්. මගේ නම්බර් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් දාන්නම්. ඒ වගේම වීඩියෝ එකේ අන්තිමටත් දාන්න. ඉතින් මාළු මොන හරි ඕන කෙනෙක් ඉන්නවා නම් මගේ පේජ් එක හරහාත් මාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. මගේ ඒකේ විස්තරත් මම නිතරම මේ මාළු ගේන ඒ වගේ අප්ඩේට්ස් ඒකෙත් දෙනවා. ඉතින් ඕන එකකින් අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් හැම එකක්ම ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. ඔයගලන්ට ඒවා වැදගත් වෙයි. ඒ වගේම තමයි කලින් වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් මේ පොන්ඩ් එකේ සහ මේ ටැංක් එකේ මේ ෆිල්ටර් එක මාළු ටික ඒ සම්බන්ධව මොන හරි ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් කලින් වීඩියෝ එකේ ලින්ක් එකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දානවා. ඒකත් බලලා මේකට ආවොත් ඔයගොල්ලන්ට වීඩියෝ එක මොකක්ද කියන එක අවබෝධ කරගන්න ලේසි වෙයි. අනිවාර්යයෙන්ම ඉස්සරහට ලස්සන වීඩියෝස් ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් එකතු වෙලා ඉන්න ලස්සන වැඩ ගොඩක් අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක මෙහෙම තමයි යන්නේ. ඉතින් thank you අද වීඩියෝස් එක එකතු වෙලා හිටපු ඔයගොල්ලන්ට හැමෝටම ජය වේවා.